හායි යාළුවනේ. ඔන්ලි ෆෝලව් ඩ්‍රාමා එකේ 3 වෙනි එපිසෝඩ් එකත් ඔයාලට අරගෙන ආවා. කලින් එපිසෝඩ් එක ඉවර වුණේ ෂූයිට අන්තිමේදී ෂීයන් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න අවස්ථාව ලැබෙන තැනින්. හැබැයි ෂූයි නොදැනුවත්වම යූලින් එයාගේ ඉන්ටර්විව් අවුට්ලයින් එක හොරෙන් අරගෙන යනවා. ඉතින් අද එපිසෝඩ් එක පටන් ගන්නෙත් එතනින්මයි. ඔන්න ෂූයි අද ෂීයන් එක්ක ඉන්ටර්විව් එකට යන ලෑස්ති වෙලා ඉන්නවා. මේ ඉන්ටර්විව් එක තමන්ගේ කැරියර් එකට ගොඩක් වැදගත් නිසා. ෂූයි හොඳ ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න ලස්සනට ඩ්‍රෙස් වෙලා ඉන්ටර්විව් එකට යන්න සූදානම් වෙනවා. මේ අතරේ යූලින් ෂූයිගේ ඉන්ටර්විව් අවුට්ලයින් එක අරගෙන ඒක තමන්ගේ වැඩක් වගේ හදාගෙන ෂීයන්ව කලින්ම හම්බ වෙන්න යන්න ලෑස්ති වෙනවා. ඉතින් ඉන්ටර්විව් එකට කලින්ම යූලින් ෂීයන් ඉන්න තැනට යනවා. ෂීයන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ෂූයිව. යූලින් මෙතනට ආවට පස්සේ ෂීයන් ෂූයි ඉන්නවද කියලා වටපිට බලනවා. යූලින් ෂීයන්ට තමන්ව හඳුන්වලා දීලා ඉන්ටර්විව් එක පටන් ගන්න හදද්දී ෂීයන් යූලින්ගෙන් ඉන්ටර්විව් අවුට්ලයින් එක ඉල්ලනවා. මේක බලද්දී ෂීයන්ට ටික වෙලාවකින් තේරෙනවා මේ ඉන්ටර්විව් අවුට්ලයින් එකේ ප්‍රශ්න එයා කලින් දැකපු අවුට්ලයින් එකට සමානයි කියලා. ඒ නිසා ෂීයන්ට මේ ගැන සැකයක් ඇති වෙනවා. මේ අතරේ ෂූයිත් ඉන්ටර්විව් එකට එනවා. හැබැයි එතනට ඇවිත් බලද්දී යූලින් තමන්ට කලින් ෂීයන් එක්ක ඉන්ටර්විව් එක පටන් අරගෙන ඉන්නව දැකලා ෂූයි පුදුම වෙනවා. ෂූයි චෙන් ළඟට ගිහින් එයාගේ ඉන්ටර්විව් එක ගැන කියද්දී චෙන් කියනවා ෂූයි වෙනුවට වෙන කෙනෙක් ඇවිල්ලා ඒ ඉන්ටර්විව් එක කළා කියලා. එතකොටම මෙතනට ෂීයන් එනවා. ෂූයි ෂීයන් දිහා වශී වෙලා වගේ බලාගෙන ඉන්නවා. එයාගේ ළඟට ෂීයන් ඇවිත් එයාට කතා කරනකන්. ඒත් ෂීයන් ෂූයිව ගණන් නොගෙන එතනින් යනවා. ඊට පස්සේ ෂූයි ෂීයන් ළඟට ගිහින් ඉන්ටර්විව් එක කරන්න අහනවා. ෂීයන් අහනවා මොනවද ඔයා අහන්න ඉන්න ප්‍රශ්න කියලා. ෂූයි එයා අහන්න ඉන්න ප්‍රශ්න පහ ගැන කියද්දී ෂීයන් ෂූයිට එයා එක්ක එන්න කියලා එයාගේ වාහනේ ළඟට ගිහින් ෂීයන්ට පැය 2ක ගමනක් තියෙනවා. ඒ ගමන යන ගමන් වාහනේදී ඉන්ටර්විව් එක කරමු කියලා කියනවා. ෂූයි මේකට කැමති වෙලා වාහනේ යන ගමන් ඉන්ටර්විව් එක කරනවා. ෂූයි ෂීයන්ගෙන් අහනවා එයා තමන්ගේ තාත්තගේ බිස්නස් එක ඉස්සරහට කරන්න යන්නේ නැතුව තනියම බිස්නස් එකක් පටන් ගත්තේ ඇයි කියලා. ෂීයන් එයාගේ තාත්තා එක්ක කතා කරන සීන් එකක් පෙන්නනවා. තාත්තා එයාගේ බිස්නස් එක වෙන මිනියු ගෲප් එක ෂීයන්ට බාර ගන්න කියනවා. ෂීයන් ඒ බිස්නස් එක එයාගේ මස්සිනාට දෙන්න කියනවා. තාත්තා කියනවා එහෙනම් කායක ගෙදර තියෙනවා එයාට දැන් ඒක එපා ඒ නිසා ෂීයන්ට ඒක ගන්න කියලා. මේ අතරේ ආයෙත් වර්තමානයට අපි වරන් එනවා. ෂීයන් වෙලාව බලලා දැන් පැය 2ක් ඉවරයි කියලා කියනවා. ෂීයන් කාර් එකෙන් බැහැලා ෂූයිටත් දැන් යන්න කියලා කියනවා. ඉතින් ෂීයන් එක්ක ෂූයි ගොඩාක් දුර ඇවිත් නිසා එයාට ආයෙ තනියම යන්න කිව්ව එකට ෂූයිට ටිකක් තරහ යනවා. එයාට ආයෙ යන්න විදිහක් නැති නිසා ෂූයි ෂීයන් ළඟට ගිහින් එයාට තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා ෂීයන්ගෙන් අහනවා එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා. මොකද එයාගේ නිවුස් එකේ දාලා පාඨකයන්ට කුතුහලය ඇති කරන්න කියලා කියනවා. ෂීයන් මේකට උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ ෂූයි ගුවන් මහත්තයාව දැකලා අඳුනගෙන කතා කරනවා. ගුවන් මහත්තයාත් ෂූයිගේ නිවුස් කියවලා තියෙනවා කියලා කියනවා. ෂූයි එතන අශ්ව ඉන්නවා දැකලා කියනවා අශ්ව පදින්න එයාට ආසයි කියලා. ඊට පස්සේ ගුවන්ජි අශ්වයෙක් ගෙනත් ෂූයිට දීලා ගුවන්ජිගේ වයිෆ්ගේ ඇඳුම් තියෙනවා ඒ ඇඳුමක් ඇඳගන්න කියලා ෂූයිව ඇතුළට එක්කගෙන යද්දී ෂීයන් ඇඳුම් මාරු කරන ගමන් ඉන්නවා ෂූයි දකිනවා. ෂූයි ඇඳුමකුත් අරන් මාරු කර ගන්නවා. ඒ අතරේ ෂීයන් ඇඳුම් මාරු කරන් එළියට යන ශබ්දය ඇහිලා ෂූයි එයාගේ පටිය පළඳ ගන්න දන්නේ නැහැ කියලා ෂීයන්ගෙන් ඒකට උදව් ඉල්ලනවා. ෂීයන් උදව් කරන්න එනවා. ඒත් එයාට තේරෙනවා ෂූයි බොරුවක් කරන්න කියලා. ඒ නිසා ෂූයිට ඒක ඕන විදිහකට දාගන්න කියලා ෂීයන් එතනින් යනවා. ඊට පස්සේ ෂීයන් ෂූයිට අශ්වය පදින්න උගන්වනවා.
ඒ අතරේ ෂීයන් අශ්වයව වේගයෙන් පදවන් යනවා. මේකට ෂූයි හොඳටම බය වෙලා කෑ ගහනවා. ඊට පස්සේ දෙන්නත් එක්ක ආයෙත් එන්න පිටත් වෙනවා. ඒ අතර මගදී ෂූයිට හොඳටම බඩගිනි වෙනවා. ෂීයන් ආගන්තුක සත්කාර දන්නේ නැහැ කියලා ෂූයි හිතින් බැන බැන ඉන්නවා. ෂූයි ෂීයන්ගේ මූණ දිහා බලන් ඉඳලා හරිම ආකර්ශනීයයි කියලා හිතනවා. එහෙම ටික දුරක් එද්දි ෂූයිට නිින්ද යනවා. ෂූයි ඇහැරෙද්දි ෂීයන් එතන නැති නිසා ඩ්‍රයිවර්ගෙන් ෂීයන් කෝ කියලා අහද්දී මගදී ෂීයන්ට වැඩක් වැටිලා ඩ්‍රයිවර්ට ෂූයිව ගෙදරට ගිහින් දාන්න කියලා ෂීයන් ගිහින් තියෙනවා. ෂූයි කකුලත් කොරගහමින් වාහනෙන් බැහැලා යනවා. ෂූයිගේ කරාබුවක් වාහනේ වැටිලා කියලා ෂූයිට තේරෙනවා. ඒත් ඒක ගණන් නොගෙන ෂූයි ගෙදර ගිහින් එයාගේ නිවුස් එක හදනවා. වාහනේ යන ගමන් ඉන්න ෂීයන්ට ෂූයිගේ කරාබුව ෂීට් එකේ තිබිලා හම්බ වෙනවා. පහවදා ෂූයි එයාගේ ඉන්ටර්විව් එක කරලා ෆයිල් එක චීෆ්ට ගිහින් දෙනවා. චීෆ් ඒක බලලා ෂූයිට හොඳ කියනවා. ඔන්න එහෙනම් only for love 3 වෙනි එපිසෝඩ් එක අවසන් වෙන්නේ ෂූයිගේ ඉන්ටර්විව් එක සාර්ථක වෙලා ෂීයන්ගේ හිතේ එයා ගැන හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ඇති වෙන තැනින්. ඉතින් ෂූයි සහ ෂීයන් ආයෙත් කොහොම හමු වෙයිද? ක්වින්සි ගැන තියෙන ඇත්ත ෂූයි දැනගත්තහම මොනව වෙයිද? ඒ වගේම ෂීයන්ගේ හිතේ ෂූයි ගැන ඇති වෙන මේ අලුත් හැඟීම ඉස්සරහට කොහොම වෙනස් වෙයිද? මේ හැම දෙයක්ම දැනගන්න අපි only for love 4 වෙනි එපිසෝඩ් එකෙන් හමු වෙමු. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ෂූයි ඉන්ටර්විව් එක හොඳට හැන්ඩල් කරපු විදිහ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? කමෙන්ට් එකකින් මට කියන්න. ඒ වගේම ඉස්සරහට එන ලස්සන ඩ්‍රාමා රිවිව් සහ රීකැප්ස් බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් 4 වෙනි කොටසින් ඉක්මනින්ම හමු වෙමු. බයි යාළුවනේ.